Welcome to SL Liquid Guide. අද වීඩියෝ එකත් බලමු ගිය සතියේට අදාළව ස්ටොක් මාකට් එකේ සිද්ධ වුණේ මොනවද සහ ඉදිරි සතියවලට අදාළව ඇනලිසිස් කිහිපයක් මේ වීඩියෝ එකෙන්. ඉතින් සාකච්ඡා කරමු අද වීඩියෝ එකෙන් ගිය සතියේ CSC කී මොනවද වුනේ කී highlights එකක් බලමු. ඊට පස්සේ බලමු ඉදිරි සතියේ වෙන නේස්පේ එකේ මොන වගේ දෙයක් කරන්න සූදානමින් ඉන්නවද කියලා. එතකොට බිට්කොයින් වල අප්ඩේට් එකක් බලමු ක්‍රිප්ටෝ මාකට් එක පැත්තෙන් ඉදිරි සතියේ මොන වගේ දවසකට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. ඊට අමතරව බලමු සමාගම් දෙකක ඇනලයිස් එකක් තියෙනවා ඔයගලන්ට මට ෂෙයා කරන්න. ඉතින් ඒකත් අපි බලාගෙන අද වීඩියෝ එක අවසන් කරමු. යන්න හරි මතක් කරනවා ඔයගලන්ට මගේ WhatsApp channel එකක් තියෙනවා ෆලෝ කරන්න ලින්ක්ස් තියෙනවා බයෝ එකේ ක්ලික් කරලා join වෙන්න. ඒ වගේම Facebook page එකක් තියෙනවා ලින්ක්ස් තියෙනවා බයෝ එකේ ෆලෝ කරන්න join වෙන්න. එතකොට ඔයගලන්ට කැමති නම් මගේ page සම්මුවට සම්බන්ධ වෙන්න පුළුවන්. හැමෝම සම්බන්ධ වෙන්න ලින්ක් එක පල්ලෙහා තියෙනවා වීඩියෝ පල්ලෙහා තියෙනවා ක්ලික් කරලා join වෙන්න. ෆ්‍රී account එකක්වත් හදාගන්න ඉතාමත් වැදගත්. ඔයගලන්ට ලොකු දැනුමක් ඒ හරහා මම ලබා දෙන්න බල කටයුතු කරලා තියෙන අවුරුදු දෙකක් තිස්සේ මගේ පෞද්ගලික ඇනලිසිස් සේරීම් තියෙන්නේ ඔන්න ඔය Paytm සමූහයේ සමාජිකයන් අතර. ඉතින් ඔයගොල්ලෝ ෆ්‍රී මෙම්බර් කෙනෙක් හරි වෙනවා නම් ඔයගලන්ට අතිශය විශාල දැනුමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි එහෙනම් අපි අද වීඩියෝ එකට සම්බන්ධ වෙමු. එතකොට ගිය අවුරුද්ද ගත්තාම ASP එක තාම තියෙන්නේ ස්ටැග්නේෂන් මට්ටමක. හැබැයි 0.4ක 0.4ක ඩ්‍රොප් එකක් වාර්තා කරා ගිය සතියේ 23710 වෙනකම් මාකට් එක පොඩ්ඩක් ස්ලයිඩ් වුණා. එතකොට S&P 20 දර්ශනයේ නම් ඊට වඩා වෙනස් පැත්තකට ගියේ සයියට 0.1ක වැඩිවීමක් තමයි වාර්තා කරේ 6619යි ලොකු ප්‍රමාණයක වර්ධනයක් නෙමෙයි. ඉතින් වේල් පිරියඩ් එක ගත්තොත් එimhe 120කින් පල්ලෙහාට ගිහිලා තියෙනවා. රුපියල් බිලියන 20.5-6ක් මට්ටමේ තිබුණේ. ඉතින් ගිය සතියේ තිබුණා ට්‍රේඩින් ඩේස් 5ක්. ඊට කලින් සතියේ ට්‍රේඩින් ඩේස් 4යි. ඒගොල්ලෝ මොනවා ඇවරේජ් ඩේලි ටර්නෝවර් එක හදාගත්තොත් එහෙම ගිය සතියේ තිබුණේ බිලියන 5.3යි. ඊට කලින් සතියේ 8.4යි. 36.8ක සැලකිය යුතු පල්ලහැමක් වාර්තා වුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේකට බලපාලා තිබුණේ මාකට් එකේ මේ දවස්වල ඇක්ටිව් වෙලා තියෙන penny shares මේ හයි මාකට් කැපිටලයිස් කම්පැනිස් නෙමෙයි. ඉතින් ඊ සතියේත් අපි සාකච්ඡා කරා වීඩියෝ එකේදී penny shares රන් එක ඉවරද කියලා. ඉතින් බලමු ඉස්සරහට penny shares රන් එක ඉවර වුණාද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ට්‍රේඩර්ස්ලාගේ අවධානය penny shares පැත්තට තිබිච්ච නිසා මම හිතනවා මාකට් ටර්නෝවර් එක අඩු වීමට බලපාන්න ඇති කියලා. net foreign purchases ගත්තොත් එහෙම තාමත් ශුද්ධ විකුණුම් තමයි මාකට් එකේ තියෙන්නේ. රුපියල් බිලියන 2.965ක ශුද්ධ විකුණුම් සිද්ධ වෙලා තියෙනවා. ගිය සතියේ ඊට කලින් සතියත් එක බලද්දී නම් ඒක හොඳ තත්ත්වයක්. ඊට කලින් සතියේ රුපියල් බිලියන 5ක විකුණුම් වෙලා තිබෙනවා. ශුද්ධ විකුණුම් මේ සතියේ ඒක 2.9කට බිලියන වලට අඩු වෙලා තියෙනවා. ඒස්පෙක RSI එකත් සුළු වශයෙන් පල්ලෙහාට ගිහිලා තියෙනවා 63.2 ඉඳලා 57.9 දක්වා 8.4ක පල්ලෙහාමක් වාර්තා කරන් තියෙනවා. ඉතින් සමරි ප්‍රයිස් ඇක්ටිවේෂන් ගත්තොත් එimhe ඇක්ටිවිටි වයිස් ගත්තොත් එimhe මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ ගිය සතිය වෙනුවෙන්. එතකොට ගිය සතියේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ පොයින්ට් 92ක් ඩවුන් වුණා. 92ක් ඩවුන් වුණාට අපිට පේනවා ප්‍රධාන වශයෙන්ම පොසිටිව් පැත්තට ලොකු තල්ලුවක් දෙන්න උත්සාහ කරලා තියෙනවා මේ බැංකින් සෙක්ටර් කියලා. උඩට පේනවා টොප් පොසිටිව් කන්ට්‍රිබියුෂන් එක තුළ සමාගම් 10 අතර HNB තියෙනවා, කොමර්ෂල් බැංක් එක තියෙනවා, නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් එක තියෙනවා, පෑන් ඒෂියා බැංක් එක තියෙනවා ප්‍රධාන වශයෙන්. ඉතින් අපිට පේනවා බැංකින් සෙක්ටර් එකක් වශයෙන් සමස්තයක් වශයෙන් ගත්තාම මෙන්න මේ මාකට් එකේ පොසිටිව්නස් එකට තල්ලුවක් දෙන්න හදලා තියෙනවා කියලා. ඉතින් බැංකින් සෙක්ටර් සම්බන්ධයෙන් ඇනලයිස් එකක් ඉදිරියේදී අන්තර්ගතයි මේ වීඩියෝ එකේ. ඒ නිසා ස්කිප් කරන්නේ නැතුව අවසානයේ දක්වාම බලන්න. එතකොට টොප් ටර්නෝවර්ස් ගත්තොත් එහෙම ගිය සතියේට අපිට පේන්නේ ටෝකියෝ සිමෙන්ට් එකේ තමයි ප්‍රධාන වශයෙන් ප්‍රධාන ටර්නෝවර් ආවේ 9ක් සමස්ත පිරියඩින් ගිය සතියේ රහම් වෙච්ච. ඊට අමතරව ටෝකියෝ සිමෙන්ට් නන් ඕඩරින් ගෲප් ඒ වගේ සමාන ප්‍රතිශතයක් 4ක කන්ට්‍රිබියුෂන්ක් ලැබිලා තියෙනවා. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් ලංකා මිල්ක් ෆුඩ් 6ක් ටෙක්සස් ජර්සි TJL 5ක්
වගේම ඩොක්යාඩ් එකේ 104ක් වගේ අපිට ටර්නෝවර් එක ලබා ගන්න දීලා තියෙනවා ගීසති ප්‍රධාන වශයෙන්ම. ඉතුරු සමාගම් සියල්ලම 72ක ටර්නෝවර් එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේක බලුවම පේනවා පහුගිය සතියේ ගෙනාපු අප්ඩේට්ස් එක්කම බැලුවා නම් හැම සතියෙම ටෝටල් මාකට් ටර්නෝවර් එකෙන් টොප් 5 අතරට මේ ඩොක්යාඩ් කියන සමාගම ඉතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැක්කා මම සාකච්ඡා කරා පහුගිය වීඩියෝ එක ඩොක්ටර් සෙන්තිල්වල් පර්චේස් එකක් කරලා තියෙනවා 112ක විතර වගේ ප්‍රමාණයක ඇක්විසිෂන් එකක්. ඉතින් මාකට් එකේ ලික්විඩ් එක ඇබ්සෝබ් කරලා තියෙන වෙලාවේ සමහර වෙලාවට යම්කිසි ආකාරයක මිලේ පිපිරීමක් ඉදිරි දවස්වල අපිට බලා ගන්න සමහර වෙලාවට පුළුවන් වෙයි. මොකද මාකට් ලික්විඩිටි ටික ඇබ්සෝබ් කරගත්තට පස්සේ ඉතිරි ෂෙයාර්ස් වලින් මාකට් එක පම්ප් කිරීමට හැකියාවක් තියෙන නිසා ඒ නිසා ඔපචුනිටිස් කියන්න පුළුවන් සමහරවල් ඩොක්යාඩ් වල ට්‍රේඩින් පැත්තෙන් ෆන්ඩමෙන්ටල් පැත්තෙන් නෙමෙයි ට්‍රේඩින් පැත්තෙන් ඒ නිසා අවධානයෙන් ඉන්න එක වැදගත් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ බැලුවොත් එහෙම top 5 gainers ඔන්න top 5 gainers ගත්තොත් එහෙම ගිය සතියේ top 5 gainers ඔක්කොම ඉන්නේ penny shares. ඔයගොල්ලෝ බැලුවොත් සිලෝන් printers 154.98ක gain එකක් දීලා තිනවා. shares trade වෙලා තියෙන්නේ 19265 very illiquid. dialog finance 167ක gain එකක් දීලා තියෙනවා ගිය සතියේට. shares million shares ලක්ෂ 5ක් විතර වගේ trade වෙලා තියෙනවා. ඔෆිස් ඉක්විප්මන්ට් 162ක් ගේන් එකක් ෂෙයාර්ස් 11400යි ට්‍රේඩ් වෙලා තියෙන්නේ. ඩිල්මා සිලෝන් 57.6ක් ෂෙයාර්ස් 7යි ට්‍රේඩ් වෙලා තියෙන. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ලේක් හවුස් ප්‍රින්ටර්ස් 157.46ක ගේන් එකක් තියලා දෙනවා 100ට. එතකොට 29779යි ට්‍රේඩ් වෙලා තියෙන්නේ ලේක් හවුස් ප්‍රින්ටර්ස්. ඉතින් මේ සේරම අපිට penny shares නැත්නම් low market cap illiquid විදිහට ඔය ගණේට ඔක්කොම දාන්න පුළුවන්. ඉතින් තාමත් මාකට් එකේ penny shares run එක කන්ටිනියු වෙලා තියෙනවා. ඉතින් අපිට තාම ඒක එන්න ස්වභාවයක් පේන්නේ නැහැ. එන්න ඕක අලුත් සමාගම් ඇවිල්ලා මේකට කන්ටිනියුේෂන් එකක් තමයි තාම පේන්න තියෙන්නේ. penny shares වල run එක තියෙන්න overall තියෙන top market cap companies වල තියෙන attention එක අඩු වෙන්න පුළුවන්. ඒ හරහා මාකට් එකේ ටිකක් කල් පවතින ස්ටැග්නේෂන් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. දැනට ඇතිවලා තියෙන තත්ත්වයට හේතුව ඕන ඕක තමයි. top 5 losers විදියට SMB Finance non-voting, Acme, York Arcade, සෙන්කඩගල සහ Tess Agro non-voting කියන shares වාර්තා වෙලා තියෙනවා. එතනත් බහුතරයක් තියෙන්නේ penny sharesම තමයි. හරි එතකොට සෙක්ටර්ස් ගත්තොත් එimhe සෙක්ටර්ස් කී සතියට අප් වුණේ 140යි. සෙක්ටර්ස් 120 සෙක්ටර්ස් 20ක් තියෙනවා. මේකේ 140ක් පමණ අප් වුණේ. ඒ අතරිනුත් ලොකුම ගේන් එක දුන්නේ කමර්ෂියල් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් සර්විස් 120.6කින් ඉන්ඩෙක්ස් එක අප් වුණා. මොනවද perform කරේ කියලා බැලුවොත් එහෙම ඔතන තියෙනවා illiquid සමාගම් ගණනාවක් සිලෝන් printers 155කින් දායක වෙලා තියෙනවා. ලේක් හවුස් printers 157යි. ඒ වගේම exterminators අපිට පේනවා ලොකු වොලියුම්ස් ට්‍රේඩ් වෙනවා. ගිය සතියේ අලුත් ඕල් ටයිම් හයක් හැදුවා. ඒකත් පෙනි ෂෙයා එකක් 105.57කින් අප් වෙලා තියෙනවා. ගේ ස්ටේට්න ඉල්ලික්විඩ් ස්ටොක් එකක් 112.8ක ගේන් එකක් ගිය සතියේ වාර්තා කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඕවා 112කට වඩා වැඩිපුර ගේන් එකක් දීලා තියෙනවා. ඒ ගේන් එකෙන් තමයි මෙන්න මේ කන්සියුමර් කොමර්ෂියල් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් සර්විස් ඉන්ඩෙක්ස් එකේ සමස්ත පර්ෆෝමන්ස් එකට දායකත්වය දීලා තියෙන්නේ. ඉන්ෂුරන්ස් සෙක්ටර් එක ගත්තොත් එimhe 2.1කින් වැඩි වෙලා තියෙනවා. මොනවා නිසාද වැඩි වුනේ කියලා බැලුවොත් ප්‍රධාන වශයෙන් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ලයිෆ් එක ප්‍රතිඵල නිකුත් කරා අන්ඩර් පර්ෆෝමන්ස් එකක් තිබුණා YTD 9 month results එක ගත්තාම ඒ අන්ඩර් පර්ෆෝමන්ස් එක කවර් කරලා තරම growth එකක් එක්ක 2025 අවුරුද්දේ ඒගොල්ලෝ ක්ලෝස් කරලා තියෙනවා 9.58ක price appreciation එකක් තියෙනවා Soflogic Capital Soflogic Life ලගේ holding company එක 8.57ක gain එකක් වාර්තා කරන් තිනවා හොඳ ප්‍රතිඵලයකුත් ඇවිල්ලා තිනවා මේක නම් ඇනලයිස් එකක් මේ වීඩියෝ එකේ ඉස්සරහට අන්තර්ගතයි එතන රැඳී සිටි වීඩියෝ එකත් එක්කලාම ජනශක්ති ඉන්ෂුරන්ස් share subdivision එකක් announce කරලා තියෙනවා ඒකත් එක්ක වෙන්නේ නැති 7.8ක share price performance එකක් දීලා තිනවා හොඳ positive පැත්තට number 3 විදිහට ඉන්නේ banking sector එක HCD ගයිසම 6ක performance එකක් දීලා තිනවා මොනවද contribute උනේ කියලා බැලුවොත් මේ index එක gain එකට HNB non voting තමයි ඉදිරියෙන් ඉන්නේ 6.6ක gain එකක් පෑනිෂේ bank එක 4.3.7ක gain එකක් ඒ වගේම nation trust non voting එක 4.2ක gain එකක් වාර්තා කරන් තිනවා ඉතින් ওই විදිහ තමයි sector top sector තුනේ performances සහ drive කරලා තියෙන සමාගම් ගිය සතියේට වාර්තා වුණේ
හරි ඕක දැමයි ගිය සතියේට වෙච්ච දේ අපි ඇනලයිස් කරොත් අපි සමස්තයක් වශයෙන් ගත්තාම සාරාංශයක් විදිහට ගිය සතියේ වුණ දේවල් ටික තමයි. ඉතින් අපි බලමු ඉදිරි සතියේ මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද සහ ASP එක මොන වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙයිද කියලා ඉදිරි සතියේ අපි බලමු. ඒකට ASP එකේ ටෙක්නිකල් ඇනලිසිස් එකට ගිහිල්ලා මොන වගේ දෙයක් අපිට පේනවද කියලා. ඉතින් ගිය සතියේ අපි සාකච්ඡා කරේ මාකට් එක මෙන්න මේ 23769 කියන සපෝට් එක උඩ පොඩ්ඩක් රඳා පවතිනවා. ඉතින් උතන හෝල් කරන් ඉන්න ඕනේ. ඒ වගේම මේ පල්ලෙහෙන් තියෙන 20 period moving average එක. ඉතින් ඕක උඩින් චීන තාක්කල් මාකට් එක බුලිෂ් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ෂෝට් ටර්ම් හරි මේක පල්ලයට ආවොත් ඒ කියන්නේ මූවිං ඇවරේජ් එකෙන් පල්ලයට ආවොත් එහෙම මාකට් එක බෙයාරිෂ් වෙන්න පුළුවන් ගැටයක් තියෙනවා කියලා තමයි සාකච්ඡා කරේ. ඉතින් තාම මාකට් එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ රයිසිං රේන්ජ් එක ඇතුලේ තමයි තිබුණේ සාකච්ඡා කරන වෙලාවේ. ඉතින් මේ විදිහට තමයි ගිය සතියේ මාකට් එක මේවා වුණේ. ගිය සතියේ මාකට් එක මේවා වුණේ මෙන්න මේ විදිහටයි. එතකොට බැලුවොත් එහෙම සපෝට් එකක් පොඩ්ඩක් පල්ලෙහාගෙන ඇවිල්ලා මාකට් එක. හැබැයි සපෝට් එකේ පල්ලෙහාට ආවට 21 period moving average එක 21 period moving average එකෙන් උඩට තමයි තාම මාකට් එක රැඳී සිටින්නේ. හරි. ඒ නිසා තාම මාකට් එක අල්ලන් ඉන්නවා කියලා අපිට හිතන්න පුළුවන් මේ ඇනලයිස් එකත් එක්කලා. ඊගාව තමයි අපිට බලා ගන්න තියෙන්නේ තාම මේ 23760 කියන සපෝට් එකෙන් පල්ලෙහා හැබැයි මාකට් එක තියෙන්නේ පොඩ මෙන්න මේ රේන්ජ් එකේ පොඩ මාකට් එක මූණාට මේ ඇති වෙච්ච සතිය මුල්ලේ ඇති වෙච්ච රෙඩ් කැන්ඩල් එකත් එක්කලා තාම මාකට් එකේ තියෙන මෙන්න මේ සපෝට් එක යටින් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේක දැනට ගත්තාම මේක ඇත්තටම සපෝට් එකක් කියලා කියන්නත් බෑ. මේක රෙසිස්ටන්ස් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද 23769 පල්ලෙහාට තමයි මාකට් එක ක්ලෝස් වෙලා තියෙන්නේ 23709. එතකොට ඇත්ත වශයෙන් බැලුවොත් මේක දැනට රෙසිස්ටන්ස් එකක් බවට පත් වෙලා තියෙනවා. නමුත් 21 period moving average එක උඩින් හෝල් කරන් ඉන්න තාක් නිසා අපිට හෝප් එකක් තියාගන්න පුළුවන් මේ මාකට් එක පොසිටිව්ලි perform කරයි කියන කාරණාවට. ඉතින් ඕක තමයි අපිට දැන් බලන් ඉන්න තියෙන්නේ මාකට් එක මූවිං ඇවරේජ් එකෙන් පල්ලෙහාට ලොස් වෙයිද නැද්ද කියන කතන්දරේ. හැබැයි තර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පෙනී ෂෙයාර්ස් වල ඇක්ටිවිටීස් තවදුරටත් මාකට් එකේ කන්ටිනියු වුණොත් එහෙම තවදුරටත් ඒවත් එක ප්ලේ කරොත් එහෙම ට්‍රේඩර්ස්ලා අර මේන් ෂෙයාර්ස් වලට තියෙන ඇටෙන්ෂන් එක අඩු වුණොත් අඩු වෙන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒවා අන්ඩර් පර්ෆෝම් කරවොත් එහෙම මාකට් එක සමහර වෙලාවට 20 period moving average එකෙන් උනත් පල්ලෙහාට එන්න බැරි කමකුත් නැහැ. ඒකත් අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒකට එතනින් අපි ගත්තොත් එහෙම වීක්ලි chart එකට ගිහිල්ලා වීක්ලි chart එකේ ඔන්න තුන්වෙනි සතියේටත් නෙගටිව් පර්ෆෝමන්ස් එකක් දීලා තියෙනවා වීක්ලි chart එකේ පොඩි කැන්ඩල්ස් තියෙන්නේ ගිය සතියේ පොයින්ට් 92ක් ඩ්‍රොප් වුණා. ඊට කලින් සතියේ පොඩි ප්‍රමාණයක් ඩ්‍රොප් වෙලා ඩොජි එකක් හැදුනේ. ඉතින් තාම නෙගටිව් පැත්තට ගිහිල්ලා තියෙන්නේ තුන්වෙනි සතියේටත්. එතකොට ඉතින් මම මේ මාසේ මුලදීම මම සාකච්ඡා කරා පෙබරවාරි මාසය කියන්නේ සාමාන්‍යයෙන් ජෙනරලි බෙයාරිෂ් පැත්තට බර මාසයක් කියලා හිස්ටරි එකත් එක්කම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දැනට තියෙන තත්ත්වය යන මේ 26 පෙබරවාරි මාසෙත් බෙයාරිෂ් පැත්තට යන්න හැකියාවක් තියෙන බවක් තමයි අපිට දැනට පේන්න තියෙන්නේ. ඉතින් RSI එකත් 70 වලින් පල්ලෙහාට ඇවිල්ලා 67.8 වගේ තත්ත්වයකට ඇවිල්ලා නොහොම තමයි තියෙන්නේ. ඉතින් වීක්ලි chart එකේ තාම තියෙන්නේ ඒ බෙයාරිෂ් ගතිය ලොකු බෙයාරිෂ් එකක් නෙමෙයි මයිල් බෙයාරිෂ් ගතියක්. ඉතින් පෙනි ෂෙයාර්ස් වල ඇක්ටිවිටීස් ප්‍රධාන වශයෙන් ලබන සතියට තීරණය වෙයි මොකද්ද මාකට් එකේ වෙන්නේ කියලා. ඒ අතරතුරම මාකට් එකේ ඩිරෙක්ෂන් එක යම්කිසි ආකාරයක බලපෑමක් කරන්න පුළුවන් ඇනලයිස් එකක් තමයි මේ මම ඕගොල්ලන්ට ෂෙයා කරන්නේ. මේ තියෙන්නේ බැංකින් සෙක්ටර් එකේ ඉන්ඩෙක්ස් එක. හරි එතකොට බැංකින් සෙක්ටර් එකේ ඉන්ඩෙක්ස් එක ඕල් ටයිම් එක හදලා තියෙනවා 1970.24 කියන ලෙවල් එක. ඒක හදුවාට පස්සේ සෙක්ටර් ඉන්ඩෙක්ස් එක බෙයාරිෂ් ඩයිවර්ජන්ස් වීම හදලා තියෙනවා. හදලා පල්ලෙහාට ගියාට 1926 කියන මෙන්න මේ සපෝට් ලෙවල් එක උඩ මාකට් එක හෝල් කරලා 20 period moving average එක උඩ මාකට් එක හෝල් කරලා බවුන්ස් එකක් ගන්න බවක් පේන්න තියෙනවා. ඉතින් ගිය සතියේ අවසාන දවසේ සිකුරාදා 1970.24 කියන මේ all time high එක all time high එක බ්‍රේක් කරන්න මේ පොඩි වික් එකක් ගැහුවට ක්ලෝස් වුණේ 1967.8 කියන ලෙවල් එකකින්. ඉතින් අපිට ඉදිරි සතිය බලා ගන්න පුළුවන් වුණොත් එහෙම කැන්ඩල් ක්ලෝස් එක
කැන්ඩල් ක්ලෝස් එකකින් කැන්ඩල් බොඩි එකකින් මෙන්න මේ 1970 එක බ්‍රේක් කරලා ක්ලෝස් වුණොත් මාකට් එකේ කියන්නේ මේ ඉන්ඩෙක්ස් එක බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්ඩෙක්ස් එක බුලිෂ් ස්ට්‍රක්චර් කන්ෆර්ම් කර ගන්නවා. එතකොට අපිට එහෙම වුණොත් එimhe හෝප් එකක් තියාගන්න පුළුවන් මේ අලුත් ලෙවල්ස් වලට යන්න පුළුවන් කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මේ 2026ට මම කරපු ස්ට්‍රැටජි ඉක්විටි ස්ට්‍රැටජි වර්ක්ෂොප් එකත් අන්තර්ගතයි. ඉතින් මම සාකච්ඡා කරලා තිබුණා. ඒ වගේම මේ එන ප්‍රතිඵල නිකුත් වීම නියමිතයි ගොඩක් බැංකුවල මේ එන සතියේ හෝ ඊට පස්සේ සතියේ පෙබරවාරි මාසයේදී ප්‍රතිඵලක් එක්කලා මොන වගේ තත්ත්වයක් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් විදිය කියලා මම යම් දිශාකාරයක පුරෝකථනයක් ඉක්විටි ස්ට්‍රැටජි 2026 වර්ක්ෂොප් එකේදී කරා. ඉතින් අපි බලමු ඒක මැටීරියලයිස් වෙයිද කියලා. ඒක මැටීරියලයිස් වුණොත් එහෙම චැලෙන්ජ් එකක් අපිට එන්න පුළුවන් සමහරවිට. නමුත් දැනට මාකට් එකේ පේන විදිහට අලුත් ඕල් ටයිම් එකක් හදන්න යන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ මේ ස්ට්‍රක්චර් එකත් එක්කලා. ඉතින් එහෙම හදලා අලුත් ඕල් ටයිම් එකක් හදලා මෙතන ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දීලා මේක උඩට ගියොත් එහෙම ඒක සමස්ත මාකට් එකට පොසිටිව් වලින් බලපාන ඉඩ තියෙනවා. එහෙම වුණොත් එහෙම ආපහු අර පොඩ්ඩක් දැන් ස්ටැග්නේට් වෙලා තියෙන මාකට් එක එතනින් ආපහු උඩට බවුන්ස් වෙලා ආයේ 24000 උඩට වගේ යන්නත් උදව්වක් තල්ලුවක් මාකට් එකට දෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැන බලන් ඉන්න වෙන්නේ ලබන සතියේ මොකද වෙන්නේ කියන කාරණාවත් එක්කලා. හරි මේ තියෙන්නේ බැංකින් ඉන්ඩස්ට්‍රි එකම තමයිනේ සෝරි. මේ තියෙන්නේ ලේක් හවුස් ප්‍රින්ටර්ස් එකට අදාළව කියන්නේ ඉල්ලික්විඩ් ස්ටොක් එකක්. ඉතින් පෙනි ස්ටොක්, ඉල්ලික්විඩ් ස්ටොක් රන් එකක් තියෙන්නේ. ඉතින් මේකට අදාළව මම Patreon එකේ සමාජිකයන්ට ෂෙයා කරපු ඇනලයිස් එකක්. මෙන්න මේ කප් එකේ බ්‍රේක් එකත් එක්කලා තමයි ඒක ෂෙයා කරේ. ඉතින් දවස් 3යි ෂෙයා කරලා ලොකු මහා කාලයක් ගියේ නෑ. ඉතින් ඒක ෂෙයා කරාට පස්සේ මෙන්න මේ විදිහට ටාගට් සියල්ල මැචිව් කරන 92ක විතර ගේන් එකක් ලබා දීලා ඊට පස්සේ පුල් බෑක් එක එන්න පටන් ගත්තා මේ සිලෝන් ලේක් හවුස් ප්‍රින්ටර්ස් කියන සමාගමේ. ඉතින් ඉල්ලික්විඩ් ස්ටොක් එකක්. නමුත් අපි ඒවත් මගේ හැරගන්නේ ඕගොල්ලෝ Patreon එකේ ඉන්නවා නම් Patreon එකේ ඉන්න අයට ඒ opportunities උත් කැප්චර් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම ඊට කාලයකට කලින් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාස වගේ ගිය ස්ටේට්න සිලෝන් එකේ ට දාලව ෂෙයා කරපු ඇනලයිස් එකක්. මෙන්න මේ 260 වගේ ලෙවල් එකේ බ්‍රේක් අවුට් එකත් මෙන්න මේ කප් බ්‍රේක් අවුට් එකත් එක්ක තමයි ඒක අපි හඳුනාගත්තේ. ඉතින් මේ හරියෙන් මාකට් එකේ බයි වෙන්න පුළුවන් තත්ත්වයක් එන්න පුළුවන් කියලා. ඉතින් ඒක අද වෙද්දී අති දැවන්ත ගේන්ස් වලට කියලා තියෙනවා 75ක විතර වගේ ප්‍රයිස් මූව්මන්ට් එකක් දීලා තියෙනවා. අපි ටාගට්ස් 4වෙනි ටාගට් එකකටත් මාකට් එක ගිහිලා තියෙනවා. ඒ වගේම එන්ට්‍රීස් නැත්නම් මිලදී ගැනීමේ නැත්නම් බයි කර ගැනීමේ ඔපචුනිටිස් දෙකක් අපි ඒ ඇනලයිස් එක හරහා හඳුනාගත්තා අපේ මෙම්බර්ස්ලා වෙනුවෙන්. ඉතින් ඔයගලන්ටත් ඔන්න ඔය බෙනිෆිට් එක ප්‍රධාන වශයෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපේ Patreon එකේ සමාජිකත්වයට ලබා ගත්තොත් අඩුම තරමේ ෆ්‍රී මෙම්බර් කෙනෙක් විදිහටවත් ලබා ගත්තත් ඉතින් ඔයාලට පේ මෙම්බර්ෂිප් එකක් ගන්නවා නම් ඊට වඩා ලොකු ඇනලයිස් ප්‍රමාණයක් බලා ගැනීම හැකියාව තියෙනවා. ඒක ඔයගලන්ට ඇනුවල් මෙම්බර්ෂිප් එකට යන්නත් පුළුවන් මාසෙන් මාසෙට ගෙවන්න නැතුව 123ක දෙවන්ත ගේන් එකකුත් ඩිස්කවුන්ට් එකකුත් එක්කලා මේ මෙම්බර්ෂිප් එක ලබා ගන්න පුළුවන්. ඔයගලන් ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක හරි PayPal account එකක් තියෙන එක හරි පාවිච්චි කරලා ගන්න පුළුවන් මෙම්බර්ෂිප් එකක් පේඩ් මෙම්බර්ෂිප් එකක් ගන්නවා නම් ඉතින් ඊට අමතරව වෙන ක්‍රම නැහැ. ඔයගලන්ට පේඩ් මෙම්බර්ෂිප් එකට යනවා නම් ලින්ක් එක තියෙන මේ වීඩියෝයට ක්ලික් කර ජොයින් වෙන්න. ඒක ඔයගලන්ට ඒ අදාළ ඇනලයිස් සේරම බලලා යනවා ඔයගලන්ට ඔයගලගේ ට්‍රේඩින් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ලයිෆ් එකේ ට්‍රේඩින් ලයිෆ් එකේ නෙක්ස්ට් ලෙවල් එකට අප්ග්‍රේඩ් කරගෙන ඔයගලන්ට හොඳ ගේන් එකකට යන්න නොලෙජ් එකක් ගැනීමේ හැකියාව ලැබෙන්න පුළුවන්. මගේ පෞද්ගලික ඇනලයිසිස් ඔයගලන්ට රිෆර් කරන්න පුළුවන් වෙන නිසා. හරි අපි යම් බිට්කොයින් අප්ඩේට් එකට මොකද වෙන්නේ කියලා බලන්න ඊයේ සාකච්ඡා කරා බිට්කොයින් අප්ඩේට් එක සම්බන්ධයෙන් ඒක වැඩ කරලා කියලා බලුවොත් එහෙම බිට්කොයින් අප්ඩේට් එක ඔන්න සාකච්ඡා කර විදිහටම පල්ලහැට ඇවිල්ලා මෙතනින් ලොස් වෙලා ඊට පස්සේ මෙන්න මේ සපෝට් එකටම ඇවිල්ලා සපෝට් එක උඩට ඔන්න බවුන් මෙන්න මේ ෆිබොනාචි ලෙවල් එකෙන් බවුන්ස් වෙන ගමන් තියෙන්නේ. හැබැයි ඊයේ මම සාකච්ඡා කරා මෙන්න මේ රෙසිස්ටන්ස් සෝන් එක ෆිබොනාචි ලෙවල් එක 72200 ඒ වගේම 73300 මෙන්න මේ සෝන් එක බලන් ඉන්න ඕන කියලා. ඒ පැත්තට තමයි මාකට් එක යන්නේ. ඉතින් මූවමන්ට් එකත් අපි දිහා බලන් ඉන්න වෙනවා. මේ පැත්තෙන්
සෙල් වෙන්න හැකියාවකුත් තියෙනවා මාකට් එකේ. මේක බ්‍රේක් කරගත්තොත් එහෙම මෙතනින් බ්‍රේක් කරගත්තොත් මේ උඩ තියෙන ෆෙයා වැලියු ගැප් එක පැත්තට මාකට් එකේ එන්න ඉඩ තියෙනවා. ඉතිනුත් අපිට කන්ෆර්මේෂන් තිබුණොත් සෙල් එන්ට්‍රීස් ගැනීම හැකියාව තියෙනවා. මොකද ඕවරෝල් ගත්තම මේක chart එක ගත්තොත් එහෙම මේක දැන් තියෙන්නේ bearish chart එකක් විදිහට තියෙන්නේ. lower highs සහ lower lows හදලා මේ lower lows හදලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු දෙන්න තියෙන්නේ lower high එකක් උඩට යනවා නම් තියෙන lower high එක කොයි හරියෙන් ඩිලිවර් වෙයිද දන්නේ නැහැ. මෙතනින් වෙන්නත් පුළුවන්, මෙතනින් වෙන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ රෙසිස්ටන්ස් ෆෝන් එක වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන් කන්ෆර්මේෂන් දිහා බලලා bearish divergence එකක් හරි මේ වගේ resistance එකකින් පල්ලෙහාට වැටෙන කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් හරි වගේ දෙයකින් ඕගලන්ට සෙල් එල් ටිකක් ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ලබන සතියේට අදාළ මම බලාගෙන ඉන්නේ මෙන්න මේ සිනාරියෝ එක නැවත වාරයක් මෙන්න මේ සෙල් ඒරියාස් වලින් සෙල් වෙලා මාකට් එක පල්ලෙහා තියෙන සපෝට් වලට ඒ විද කියලා තමයි මම මේ බලාගෙන ඉන්නේ. එතකොට ගිය සතියට අදාළව බිට්කොයින් වලට අදාළව ට්‍රේඩ් අයිඩියාස් තුනක් Patreon එකේ paid members ලාට මම ෂෙයා කරලා තියෙනවා. තුනයි ෂෙයා කරේ බිට්කොයින් වලට අදාළව. ඉතින් මේ තියෙන්නේ ෂෙයා කරපු එක ඇනලයිස් එකක් ෂෝට් එකක්. ඒකේ ටාගට්ස් ඇචීව් වුණා 1 to 13.8 වගේ අති දැවැන්ත ගේන් එකක් ඒකේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එක ඒක ඇචීව් වුණා. ඊට පස්සේ මේ තියෙන ෂෙයා කරපු තවත් ෂෝට් අයිඩියා එකක් දෙවනි ට්‍රේඩ් අයිඩියා එක ඒක 1.78 ගේන් එකකට යන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ අපි ලෝන් අයිඩියා එක try කරා මාකට් එක සෙල් ඔෆ් එක ගන්න එකෙන් පස්සේ ඒ try කරපු ලෝන් අයිඩියා එකත් 1 to 3 වලට වඩා ගේන් එකක් මේ මම ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා. ඊට පස්සේ මීටත් වඩා මේ ගිහිලා තියෙනවා. 1 to 3 වගේ ඊට වඩා ලොකු ගේන් එකකුත් achieve කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ paid එකක ඉන්නවා නම් paid member කෙනෙක් ship එකක් විතර අරන් දෙනවා නම් ඕගොල්ලන්ට අන්න එතනින් ඕගොල්ලන්ට සමහර ක්‍රිප්ටෝ මේ වගේ මට මීටර් වෙන අයිඩියාස් උත් ඕගොල්ලන්ට පාවිච්චි කිරීම හැකියාව ලැබෙනවා. ඉතින් මම ක්‍රිප්ටෝ අතිවිශාල ප්‍රමාණයක් paid එකේ ෂෙයා වෙන්නේ නැහැ. ඉන්දර හිටලා ෂෙයා කරන්නේ මට සෙට් වෙන සෙටප් එකක් තිබ්බොත් විතරයි ෂෙයා කරන්නේ. ඒ වගේම බිට්කොයින් වලට අමතරව ඉතේරියම් සොලානා වගේ දේවල් වල මම දැක්කොත් එහෙමම ෂෙයා කරනවා. ඉතින් ඒ එක්ස්පෝෂර් එකත් ඔයගලන්ට ගැනීමේ හැකියාව තියෙනවා. paid එකේ paid membership එකක් buy කරනවා නම් standard හරි pro හරි කියන membership දෙකකින් එකකට සම්බන්ධ වෙන්න. ඒක ඔයගලන්ට ඒ knowledge එකත් ඒ analysis එකත් බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මතක් කරනවා ඔයගලන්ට මගේ වර්ක්ෂොප් එක මේ අවුරුද්දේ මුලදී කන්ක්ලූඩ් කරා equity strategy workshop එක. මේකෙදි මම සාකච්ඡා කරා මේ අවුරුද්දේ අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් මොනවද කොයි මගේ පැතිවලින් සාර්ථක වෙන්න පුළුවන් මාකට් එකට මොනවා වගේ දේවල් එන්න පුළුවන්ද පුල් බෑක් එකක් වෙන්න පුළුවන්ද පුල් බෑක් එකක් වෙන කොයි වගේ තැන් වලට යන්න පුළුවන්. ඒ වගේ මාකට් එකේ පුල් බෑක් එකක් වුණොත් එහෙම හොඳ ඩිස්කවුන්ට් තියෙන සමාගම් වලින් කොයි වගේ තැන් වල අපිට buy opportunities හොයන්න පුළුවන්. මොනවද ඩිස්කවුන්ට් වෙච්ච සමාගම් මොනවද තියෙන්නේ 30ක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අපිට අපේ ප්‍රොෆිට් එක වැඩි කරගන්න පුළුවන් ස්ට්‍රැටජිස් මොනවද කියලා ස්ට්‍රැටජිස් ගණනාවක් සාකච්ඡා කරලා දීලා තියෙනවා. ඒ වගේ අති දැවැන්ත අති විශාල ස්කෝප් එකක් මෙතන මම සාකච්ඡා කරා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ වර්ක්ෂොප් එකට සහභාගී වෙන්න බැරි වුණා නම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් වීඩියෝ එක අරන් බලන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහා තියෙනවා Google ෆෝම් එකක් මේ වීඩියෝ එකේ. ඒ Google ෆෝම් එක ෆිල් කරලා එවන්න. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ ඊමේල් එකට ගෙන්න ගන්න. Google Gmail එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ හරහා බලා ගන්නත් පුළුවන්. ඉතින් පරක්කු වෙන්නේ නැතුව මේ දැනුමත් අරගන්න. මොකද මාකට් සාකච්ඡා කරපු විදිහටම පුල් බෑක් දෙමින් ආය උඩට යමින් අලුත් උඩට හදමින් යමින් ගමන් තියෙන වෙලාවක්. ඉතින් මේ නොලෙජ් එක මම ෂෙයා කරේ ඇනලයිස් ෂෙයා කරේ මුළු අවුරුද්දම ෆෝකස් කරලා මාස 12යි. තාම මේ අපි ඉන්නේ දෙවෙනි මාසේ සාකච්ඡා කරපු දේවල් දැනටත් වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඕගලන්ට මේ ක්‍රමයෙන් ඕගලන්ට මේ වීඩියෝ එක ලබා ගන්න හැකියාව තියෙනවා. පල්ලෙහා තියෙන Google ෆෝම් එක පුරවල සබ්මිට් කරන්න. එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහා තියෙන Patreon link එක ක්ලික් කරලා ගිහිල්ලා එතනින් මෙන්න මේ shop section එකට ඇවිල්ලා මෙන්න මේ equity strategy workshop එක එතනින් Patreon එක directly buy කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයගලන්ට එතනිනුත් ටග් ගාලා අරන් ඕනනම් බැලීමේ හැකියාවක් තියෙනවා. ඒ ඔප්ෂන් දෙකක් තියෙනවා. දෙකෙන් කැමති එකක් සිලෙක්ට් කරගන්න. අවශ්‍ය වෙන්නේ ඔයගලන්ට මේ knowledge එකට access එක ලබා ගැනීම පමණයි. මොකද ඒක මිස් කරගන්න එපා. ගොඩක් ලොකු research එකක් කරලා analysis එකක් කරලා share කරලා තියෙන ලොකු analysis එකක් ඒක. හරි අපි දැන් යමු එහෙනම් කොටස් දෙකක ඇනලයිස් එකක් බලන්න. මම කොටස් දෙකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකේදී මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙනිෂා එකක් ටෙක්නිකල් ඇනලයිස් එක ක්‍රිස් වර්ල්ඩ් එකේ. ක්‍රිස් වර්ල්ඩ් එකේ මෙන්න මේ ලොකු තිබිච්ච කප් එක
කම්පීට් කරලා තියෙනවා මේ රෙසිස්ටන්ස් එකක් තිබුණා රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරලා ඒ රෙසිස්ටන්ස් එක දවස් කීපයක් සිතන ටෙස්ට් රීටෙස්ට් එකක් තිබුණා රීටෙස්ට් එක තිබිලා ඊට පස්සේ සෙලර්ස්ලව පරාජය කරලා බයර්ස් දිනලා රෙසිස්ටන්ස් එක උඩින් තමයි මාකට් එක ක්ලෝස් කරේ ඉතින් මේක ලොකු බුලිෂ් සයින් එකක් ඊට කලින් මෙතන මේක ඇතුලේ මේ ලොකු කප් එක ඇතුලේ අපි බලා ගන්න පුළුවන්කම තිබුණා මෙන්න මේ මිනි මොකද්ද මේක කප් ඇන්ඩ් හැන්ඩල් පැටර්න් එකක්. ඉතින් ඒක බ්‍රේක් කරාටත් පස්සේ ලොකු දුරක් මාකට් එක ගිහිලා තියෙනවා. ඉතින් දැන් ඒ වගේම මෙන්න මේ පැටර්න් එක බ්‍රේක් කරාටත් පස්සේ දුරක් යෑමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. උඩින්ම තියෙනවා අපිට 30 වල එක ස්විං හයි එක 34 වගේ ලෙවල් එකකට මම දන්නේ ඔය ලෙවල්ස් ඇයිද කියලා නමුත් මෙන්න මේ සෙටප් එක ගත්තාම සෙටප් එක බුලිෂ් සෙටප් එකක් තියෙන්නේ. ඒ වගේම මේ දවස්වල ඩිමාන්ඩ් එක තියෙන්නේ පෙනි ෂෙයාර්ස් වලට. ඉතින් ඔයගලන්ට ඇනලයිස් කරලා බලන්න පුළුවන් මේ වල ඔපචුනිටි එකක් ගන්න හැකියාවක් තියෙයිද කියලා. ඒ වගේම බලන්න මේ වොලියුම් පැත්තේ රයිස් එකක් ඉන්ක්‍රීස් එකක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් වැදගත් වෙනවා මේ වගේ ෂෙයාර්ස් වල අපි ට්‍රේඩ් සෙටප් හොයනකොට වොලියුම් එක වැඩි වීමක් තියෙනවා නම් අනිත් පැත්තේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරලා තියෙනවා නම් බයින් සයිඩ් එකට කන්ෆර්මේෂන්ස් වැඩිපුර තියෙන්න පුළුවන්. දෙවෙනි ඇනලයිස් එක තමයි soft logic capital plc soft logic capital plc අවුරුදු ගණනාවක් ක්‍රොස් මේක් කර කර හිටපු සමාගමක් ගිය සතියේ උරුත් කරපු ප්‍රතිඵලයත් එක්කලා ඒගොල්ලන් සෙකන්ඩ් ක්වාර්ටර් එකට ලබා තිබිච්ච මේ ප්‍රොෆිට් එකට වැඩි ඇඩ් කරන් දෙන ලොකු ප්‍රොෆිට් එකක් ඒක සෙකන්ඩ් තර්ඩ් ක්වාර්ටර් එකේ රුපියල් මිලියන 899ක් විතර ඇඩ් කරන් තියෙනවා ප්‍රොෆිට් එකට ප්‍රධාන වශයෙන්ම ප්‍රොෆිට් එක ජෙනරේට් වෙලා තියෙන්නේ change in insurance contracts liabilities අඩුවීම ගිය අවුරුද්දේ same quarter එකේ ඉන්ෂුරන්ස් කන්ට්‍රැක්ට් ලයබිලිටිස් වල වැඩිවීම රුපියල් බිලියන 2කටත් වඩා තිබිච්ච සමාගම මේ අවුරුද්දේ ඒ ක්වාටර් එකේ ඒක රුපියල් මිලියන 25කට අඩු වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම 2 බිලියන් එතන ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රොෆිට් එකට එන්න හේතුව. ඉතින් අපි දැන්ට පේන්න තියෙන විදිහට මේ සමාගමේ EPS එක 9 months 1.02 තියෙනවා. ඉතින් මේක අපි ඇනුවලයිස් කරගත්තොත් එහෙම ඒ කියන්නේ ඊළඟ මාස 12ටම ඇනුවලයිස් බේසිස් එකට ගන්නවා නම් 1.02 ඕගලන්ට පුළුවන් බෙදන්න 3න් බෙදලා 4 වැඩි කරගන්න. එතකොට දල වශයෙන් 1.36ක් වගේ ප්‍රමාණයක් එනවා. ඉතින් දැනට 7.60ක් විතර වගේ ප්‍රමාණයකට ෂෙයාර් ට්‍රේඩ් වෙන්නේ. එතකොට 7.60 1.36 මිලියන් තේබල් දල වශයෙන් 5.5 විතර PE එක ට්‍රේඩ් වෙනවා. ඉතින් ඩිස්කවුන්ට් එකක් තියෙනවා. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක ඉතිහාසයේ පුරාම ලොස් මේක් කරන් ආපු සමාගමක් සෑහෙන කාලයක් තිස්සේ. ඉතින් මේ ප්‍රොෆිටබිලිටි එක කොච්චර දුරට ඉස්සරහට සස්ටේන් වෙයිද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. දැම්මම ඉතින් ඉස්සරහට බලන්න වෙනවා. ඒක තමයි අර තියෙන අවිනිශ්චිතතාවය තියෙන නිසා තමයි අපිට ගැටලුව තියෙන්නේ. ඒ වගේම මේ සමාගම පහුගිය දවස්වල පහුගිය අවුරුදුවල ලොස් මේක් කරපු නිසා දැනට තියෙන්නේ net asset value per share එක මයිනස් තත්ත්වේ. මයිනස් 1.22ක් තමයි දැනට තියෙන්නේ. ඒකත් බලා ගන්න වෙනවා. ඉතින් ඒ අනුව ඔයගොල්ලෝ තීරණය ගන්න මොකද්ද කරන්න සුදුසු කියලා chart එක ඇනලයිස් කරලා බැලුවොත් ඔයගොල්ලන්ට මීටත් වඩා තව කන්ෆර්මේෂන්ස් හොයන්න පුළුවන් වෙයි. මේකේ අපිට ඔපචුනිටි එකක් තියෙවිද කියලා ට්‍රේඩින් ඔපචුනිටි එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ව බාර කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මේ රිසල්ට් එක ඇනලයිස් කරලා පෙන්නන්නේ පොඩ්ඩක් ලොස් මේක් කරන් ආපු කම්පැනියක් කාලයක් තිස්සේ ප්‍රොෆිට් පවර්ට පත් වුණා ගිය කාර්තුවේ. ඒක වැඩි කරන් තියෙනවා දෙසැම්බර් මාසේ කාර්තුවේ ප්‍රතිඵලයත් එක්කලා. ඒක ප්‍රධාන වශයෙන්ම සොෆොජික් ලයිෆ් එකේ ඩිසෙම්බර් ක්වාටර් එකේ ආපු ප්‍රොෆිට් එකත් එක්ක තමයි මේක ප්‍රධාන වශයෙන්ම චේන්ජ් වෙලා තියෙන්නේ. ඊට අමතරව මම ඔයගලන්ට කියන්න කැමති මම මාස 3කට විතර උඩින් ලංකා මිල්ක් ෆුඩ් සමාගමේ මෙන්න මෙහෙම වීඩියෝ එකක් කරා. මම කරලා පෙන්නුවා ලයිව්ලි ලයිව් මම කරපු ඇනලයිස් එකක් පෙන්නුවා. මේ ඇනලයිස් කරලා පෙන්නුවා ටෙක්නිකල් chart එක කොයි විදිහටද අපිට chart එක පාවිච්චි කරලා මේකේ අපිට ගේන් එකක් ලබා ගන්න පුළුවන් ක්‍රම දැන් කීපයක් මම ෂෙයා කරා. ඒ වගේම අවසානයේ මම එක තැනකින් නතර කරා. ඉතින් අපි බලමු ඒ අවසාන පාර්ට් එක දැන් චුට්ටක් විනාඩි 2ක් විතර ඕගොල්ලෝ බැලුවේ නැත්නම් වීඩියෝ එක පොඩ්ඩක් මේක අහලා ඉන්න. මම ඒක බොක්ස් කරන්නම් මෙන්න මෙහෙම. මෙන්න මෙතන කන්සොලිඩේෂන් රේන්ජ් එකක් තියෙනවා. මෙන්න මෙතන ලස්සන කන්සොලිඩේෂන් රේන්ජ් එකක්. ඒ රේන්ජ් එක අද ට්‍රේඩ් එකත් එක්ක බ්‍රේක් කරලා තියෙනවා උඩට. ඉතින් මෙහෙම කාලයක් තිස්සේ කොච්චර කාලයක්ද මෙතන තිබුණේ කියලා බැලුවොත් එහෙම අපි බලමු. මේ උඩට ගිය මොහොතේ ඉඳලා මේ රේන්ජ් එක වෙනකම්ම දවස් හරි දවස් 29 බාර්ස් 19 කියන්නේ දල වශයෙන් මාසයක් විතර කාලයක් මෙන්න මේ රේන්ජ් එකේ
69 අනිත් පැත්තෙන් 65 ඔන්න ඔය රේන්ජ් එකේ මේ ෂෙයා ප්‍රයිස් මූව් වෙලා අද උඩට ගියා. ඉතින් බ්‍රේක් අවුට් එකක් දෙනකොට පල්ලෙහා වොලියුම් එක පොඩ්ඩක් බලන්න ඕන. වොලියුම් එක ඉන්ක්‍රීස් වෙලා තියෙනවා මෙතන. බ්‍රේක් අවුට් එක දීලා තිනවා. ඒ කියන්නේ මෙතනින් මේ ෂෙයා එක ආයේ බයි වෙන්න තමයි යන්නේ. බයි වෙන්න යනවා කියලා මෙතනින් අපිට බයි එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මම ඔයගලන්ට බයි ඔපචුනිටිස් මේ කීපයක්ම පෙන්නවා. එකක් මෙන්න මෙතන. එකක් මෙන්න මෙතන. එකක් මෙන්න මෙතන ආයේ මෙන්න මේ BOS එකත් එක මෙතන සහ මේ රීසන් මේ අද ට්‍රේඩ් එකත් එක්කලා මෙතන. ඒතර මේ තැන් කීපයක බයි ඔපචුනිටිස් තියෙන අපිට ට්‍රේඩ් කරනවා නම් ටෙක්නිකල් ඇනලයිස් කරලා ක්‍රියේට් කරනවා නම් අපිට බයි කරලා සෙල් කරන්න පුළුවන් කියනවා. නමුත් අපි මේකට ෆන්ඩමෙන්ටල් අප්‍රෝච් එක දාගත්තා නම් අපිට වැලුවේෂන් එකක් අනුව අපිට පේන්නේ දැන් තියෙන ප්‍රයිසස් මාකට් එකේ ඕවර් වැලියු නැත්තම් ප්‍රීමියම් එකට යනවා කියලා ඒ P එකත් එක්කලා දැන් P එක අපි ගත්තා 20 වගේ ලෙවල් එකේ තියෙනවා මාකට් P එක දැන් 10 ගානට වගේ තියෙන්නේ. ඒතර මාකට් P එක වගේ දෙගුණයක් වැඩි. ෆන්ඩමෙන්ටල් ඉන්වෙස්ටර් කෙනෙක් වැලියු ඉන්වෙස්ටර් කෙනෙක් බලපුවාම ඒවා යාට ඩිස්කරේජින් ෆැක්ටර්ස් යන්නේ නැහැ. නමුත් ටෙක්නිකල් ඇනලිසිස් ආව අපිට පේනවා කොච්චර බයි ඔපචුනිටිස් මේ ට්‍රේඩ් එක ඇතුලේ තියෙනවද කියලා. මෙතනින් බයි කරා ඕන්න මෙතනින් සෙල් කරා ආයි මෙතනින් බයි කරා මෙහෙන් සෙල් කරන්න පුළුවන්. මෙතනින් බයි කරලා මෙහෙන් සෙල් කරා. එහෙම නැත්නම් මෙතනින් බයි කරලා ඕන්න මෙහෙන් සෙල් කරන්න පුළුවන්. නැත්නම් හෝල් කරගෙන ඉන්න පුළුවන්. දැන් මෙතනිනුත් ආයේ බයි එකක් ඕන්න පේන්න තියෙනවා. මම පෙන්නවා බුක් වැලියු එක 81ක් තියෙනවා. දැන් මේ 70 වගේ ලෙවල් එකට බ්‍රේක් අවුට් එකක් අරන් තියෙන්නේ මේ LMF එක. ඉතින් මෙතනින් ඕන්න ආයේ 80 දක්වා වුණත් මාකට් එක බයි වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඉතින් අපි එතනට වෙනකම් බයි වෙන්න පුළුවන් යන්න පුළුවන් කියලා සාකච්ඡා කරා 80 ලඟ වලට වෙනකම් ඒ මාස්ටර් කලින් ඔන්න අද වෙද්දි ලංකා මිල් ෆුඩ් එකේ තත්ත්වය මේකයි. රුපියල් 84යි සිකුරාදා වෙද්දි ගිය සිකුරාදාට මාකට් එකේ ක්ලෝසින් ප්‍රයිස් එක 70 ගණන් බ්‍රේක් අවුට් එක ගත්තා. ඉතින් ඉඳලත් 120ක විතර ගේන් එකක් ඔන්න අරන් තියෙනවා. ඉතින් අපි ඒ කියලා දුන්න මෙතඩ්ස් කියලා දුන්න මේ ටූල්ස් ඇනලයිස් කරපු විදිහ සෑහෙන දුරට මාකට් එකේ වැඩ කරනවා කියලා ඔයගලන්ට ලයිව්ලිම බලා ගන්න පුළුවන් හැකියාවක් මේ ඔයගලන්ව පෙන්වුවේ එක සුළු උදාහරණයක් විතරයි. ඉතින් ඔයගලන්ට ෆන්ඩමෙන්ටල් අවුල් සමාගම් වල වුණත් නැත්නම් ඕ වැලියු සමාගම් වල වුණත් ඔයගලන්ට හරියටම ටෙක්නිකල් ඇනලයිසිස් කරන්න පුළුවන් නම් මාකට් එකේ පල්ස් එක මාකට් එකේ මොමෙන්ටම් එක හඳුනා ගන්න පුළුවන් නම් ඒ හරහා ඔයගලන්ට අතිවිශාල ගේම්ස් වලට යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලංකා මේල් ෆුඩ් වල එක පොඩි උදාහරණයක් විතරයි ඉතින් මම කතා කරේ. ඉතින් ඔයගලන්ට මගේ පේජ් එකට එන්න පුළුවන් නම් ඉනවා නම් ඔයගොල්ලෝ පේජ් මෙම්බර්ෂිප් එකක් අරගෙන ඔයගලන්ට මේ වගේ අතිවිශාල ප්‍රමාණයක් S50 පිටම එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාව ලැබෙනවා. හරි අදට එහෙනම් මට කියන්න තියෙන ඔච්චරයි. තවත් වීඩියෝ එකක් හම්බෙන්න වෙනවා හැමෝටම good luck කියනවා. ඒ වගේම පරිස්සමින් ට්‍රේඩ් කරන් ඉන්න ලබන සුමානේ.